අක්කෝසක භාරද්වාජ බමුණානම් බ්‍රාහ්මණයෙක් බුදු හිමිව දැක තරහෙන් නරක වචන කියමින් අපහාස කරමින් ළඟට පැමිණේ. බුදු හිමි එයට කිසිදු තරහක් නොපෙන්වා ශාන්තිමත් ලෙස තෑග්ග උපමා භාවිතා කරමින් මේ ධර්ම දේශනාව කරති. බමුණ, ඔබ කෙනෙකුට තෑග්ගක් දුන්නම එයා ඒක බාරගත්තේ නැතිනම් ඒ තෑග්ග අයිති කාටද? වෙන කාටද? ඒක ගෙනාපු මටමයි. එසේනම් ඔබ මට දැන් දුන් ඒ නරක වචනය මම බාරගත්තේ නැහැ. ඒ සියල්ල නැවත ඔබටම අයිති. බුදු දහමේ මෙය කියන පණිවිඩය. තරහට තරහෙන් උත්තර දීමෙන් දුක වැඩි වේ. සමාධිය, ඉවසීම, ප්‍රඥාවෙන් සිටින විට අනිත් අයගේ නරක ක්‍රියාවන් අපට බලපාන්නේ නැහැ.